පේපර් කොයිලින් වලින් තවත් ලස්සන ෆ්‍රිජ් මැග්නට් එකක් හදන හැටි ගැනයි අද අපි කතා කරන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අද මම ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්නේ ලස්සන සමනලයක ඉන්න ෆ්‍රිජ් මැග්නට් එකක්. මේකට මම පාවිච්චි කරන්නේ මිලිමීටර් 3 පේපර් ස්ට්‍රිප්ස්. ඉතින් මෙන්න මේ විදිහට පේපර් කොයිලින් නීඩල් එක පාවිච්චි කරලා මම මේ ගත්ත කහපාට පේපර් ස්ට්‍රිප් එකකින් මෙන්න මේ විදිහට ටයිට් කොයිල් එකක් හදා ගන්නවා. ඉතින් මගේ කලින් වීඩියෝස් ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ මේ ෂේප්ස් ගැන ඒ වගේම මේ පාවිච්චි කරන ටූල්ස් ගැන දැනටමත් දන්නවා. ඒ හදාගත්ත ටයිට් කොයිල් එක මම මේ විදිහට කොයිලින් බෝඩ් එකේ අංක 20 තියෙන රවුමට මේ විදිහට දාලා ඒ විදිහේ ලූස් කොයිල් දෙකක් හදා ගන්නවා. ඊට පස්සේ ටුයිස් එක පාවිච්චි කරලා මේ ලූස් කොයිල් එක මෙන්න මේ විදිහට එළියට අරගෙන ගම් චුට්ටක් ගාලා අපි මේ විදිහට ඒ කොයිල් එක හදලා අවසන් කර ගන්නවා. ඊට පස්සේ ඒ ලූස් කොයිල් එකෙන් තමයි අපි මෙන්න මේ විදිහට ටියර් ඩ්‍රොප් ෂේප් එකකින් මෙන්න මේ වගේ පේපර් කොයිලින් ෂේප් එක හදාගන්නේ. මේ වගේ අපිට මෙන්න මේ විදිහේ ෂේප්ස් 4ක් ඕන වෙනවා අපි මේ හදන ලස්සන සමනලයට. ඉතින් එකම සයිස් එකකින් මේ විදිහේ ෂේප්ස් දෙකකුත් මීට වඩා පොඩ්ඩක් පොඩි සයිස් එකකින් මේ වගේ ෂේප්ස් දෙකකුත් තමයි අපිට ඕන වෙන්නේ. අපි මේ විදිහට ටියර් ඩ්‍රොප් එකේ වටේට මම නිල් පාට පේපර් ස්ට්‍රිප් එක පාවිච්චි කරලා වටේ මෙන්න මේ විදිහට කවර් කර ගන්නවා. ඕගොල්ලන්ට කැමති වර්ණ මේ සඳහා යොදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි සයිසස් දෙකකින් ටියර් ඩ්‍රොප් ෂේප් එකේ පේපර් කොයිලින් ෂේප්ස් හදාගෙන අපි සමනලයව හදාගන්න ඕන.
ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කළු පාට පේපර් ස්ට්‍රිප් එකක් අරගෙන ඒකේ පුංචි කොටසක් දෙකට නමලා අපි සමනලයාගේ මෙන්න මේ උඩ කොටස හදා ගන්නවා. ඊට පස්සේ මේ ලස්සන සමනලයව තවත් ලස්සන කරගන්න මගේ ගාව තියෙන මෙන්න මේ ස්ටිකර්ස් පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලෝ ගාවත් මේ වගේ ලස්සන ස්ටිකර්ස් තියෙනවා නම් ඕගොල්ලන්ටත් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට සමනලය හදලා ඉවරුණාට පස්සේ පොඩි වේලාවක් ගම් හොඳට වේලෙන්න තියලා ඊට පස්සේ තමයි අපි මැග්නට් එකට සමනලයව අලව ගන්නෙ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට මැග්නට් එක අරගෙන මැග්නට් එකේ ගම් ගාලා සමනලයව වේලුණාට පස්සේ ඒකෙන් අලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහටයි අපි අද මේ ලස්සන ෆ්‍රිජ් මැග්නට් එක හදාගත්තේ. ඉතින් මේ වගේ ලස්සන ෆ්‍රිජ් මැග්නට් වගේම පේපර් කොයිලින් වලින් තවත් ලස්සන දේවල් හදන්න ඩීක්‍රසන් channel එක subscribe කරලා මගෙත් එක්ක දිගටම වීඩියෝස් බලන්න එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ආයෙ දවසක අපි හම්බ වෙමු.